කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. බන්ධනාගාර කොමසාරිස්ට වෙච්ච වැඩේ බන්ධනාගාර කොමසාරිස් ගැන රටම කතා බහට ලක් කරනවා. එයා වැඩ කරපු තැන, එයා හිටපු තැන එයාම සිරගත වෙනවා. මේක ලංකාවේ පළවෙනි අවස්ථාව මෙවැනි දෙයක් වෙච්ච අමුතු දේවල් තමයි දැන් ලංකාවේ වෙන්නේ. හරි වැඩ තමයි ලංකාවේ වෙන්නේ. මොකද නත්තල් දවසේ භයානක අපරාධකරුවන් කිහිප දෙනෙක්ව සමාව දීලා නිදහස් කරලා තියෙනවා. අය සමාව දීලා නිදහස් කරනවනේ. එතකොට මාර වැඩේනේ අකෝ මේක. දැන් මෙතන මේ වැරදි කරලා අපි අතුලට දාන්නේ කියනවා. ඒතකොට මහින්දානන්දලත් හෙට අනිද්දා නිදහස් වෙයිනේ. මොන මකුලක්ද මේ වෙන්නේ? මොකද්ද මේකේ තේරුමක් මොකද්ද? හරිද? ඉතින් ඒ තේරුමට විසඳුමක් තමයි දීලා තියෙන්නේ. අනිවාර්යෙන් දඩුවම් ලබා දෙන්න ඕනේ. මොහොම රක්ෂිත බන්ධනාගාරගත කරලා තිනවා. බන්ධනාගාර කොමසාරිස්ව. ඉතින් ඒක තමයි අපි කියන්නේ. ඒ කියන්නේ යකෝ මේ අපරාධ කරලා උන් බන්ධනාගාරට යවනවා. හරිද? ඊට පස්සේ ඒකෙන් ලිස්ට් එක තෝරලා මේ නත්තල් දවසේ සමාව දීලා යවලා තියෙනවා. එතකොට මේ දේවල් අනිවාර්යයෙන්ම නතර හිය යුතුයි. මෙහෙම කරන්න බෑ. හරිද? එක මිනිහෙක්ට අතක්වත් තියන්න බැරි වෙන තරම් නීතිය තද කරන්න. අර මහපාර චිත්‍රපටි වගේ වෙඩි තියලා යන මිනිස්සුන්ට. හරිද? එහෙම නෙමෙයි මිනිහෙක්ට ගහ ගන්න බැරි තරමට හරිද? රණ්ඩුවක් යන්න බැරි තරමට නීතිය තද කරන්න. මොකක් හරි මේකේ විසඳුමක් තියාගන්න. මේ පාරවත් මේ මාලිමාවෙන්වත් ඉල්ලන්න අපි එච්චරයි. මොකද ඕක මහින්දලාගෙන් එතකොට රනිල්ලාගෙන් සජිත්ලාගෙන් ඉල්ලන්න බෑ. හරිද? උන්කද උන්ගෙම බලකණු ටිකක් ඉන්නේ. හරිද? ඒක නිසා අපි මාලිමාවෙන් විශේෂයෙන් මිල්නවා මේ පාර කරන වැඩේ මේ නීතිය පැත්තෙන් අකුරටම කරන්න කියලා. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.